ඔයා දන්නවද ලෝකයේ ප්‍රසිද්ධම දක්ෂයෝ ගොඩක් අයට අමුතුම විදියේ මානසික සුපිරිබලයක් තිබුණා කියලා? සමහරු හිතන්නේ මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගන්න අවුරුදු ගණනාවක් යනවා කියලා. හැබැයි ඔයාට පුළුවන් නම් ඔයාගේ මනස ඇතුලේ රූපමවන්න. ඒ කියන්නේ විජුවලයිසේෂන් පාවිච්චි කරන්න. ඔයාට ඕනෑම සංකීර්ණ දක්ෂතාවයක් දවස් 30ක් වැනි කෙටි කාලයකින් ප්‍රගුණ කරන්න පුළුවන්. අද මම ඔයාට කියලා දෙන්නේ ඊ විද්‍යාත්මක රහස මොකක්ද කියලා. අලුත් භාෂාවක් කතා කරන්න, අමාරු ගණිත ගැටලුවක් විසඳන්න, එහෙමත් නැත්නම් අලුත් ක්‍රීඩාවක් ඉගෙන ගන්න ඔයාටත් ආස ඇති. ගොඩක් අය මේ දේවල් අතරමඟ දාලා යන්නේ ඒවා හරිම අමාරුයි කියලා හිතන නිසා. හැබැයි ඔයා මේ වීඩියෝ එකේ අන්තිම වෙනකල් බැලුවොත් ඔයාගේ මොළය පාවිච්චි කරලා ඉගෙන ගන්න වේගය දසගුණයකින් වැඩි කරගන්න ආකාරය ඔයාට දැනගන්න පුළුවන්. අපි බලමු කොහොමද ලෝකයේ ඉහළම තලයේ ඉන්න අල්ට්‍රා ලර්නර්ස්ලා මේ දේ කරන්නේ කියලා. ඕනෑම ලොකු දෙයක් ඉගෙන ගන්න කලින් ඒක පොඩි කොටස් වලට කඩා ගන්න ඕනි. අපි හිතමු ඔයාට සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙන ගන්න ඕනි කියලා. මුලින්ම බලන්න ඒකේ ඔයාට වැඩියෙන්ම වැදගත් වෙන්නේ මොන වගේ කොටස්ද කියලා. එකපාරටම හැමදේම කරන්න යන්න එපා. වැදගත්ම දේ විතරක් තෝරාගෙන ඊ ගැන අවධානය යොමු කරන්න. ඔයාගේ මනසින් මේ හැම පොඩි පියවරක්ම සිද්ධ වෙන විදිය මුලින්ම දකින්න උත්සාහ කරන්න. නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥ රිචර්ඩ් ෆයින්මන් අමාරු ගණිත ගැටලු විසඳුවේ හරිම පුදුම විදියකට. එයා ඒ ගණිත සංකේත දෙස බලනවා වෙනුවට එයාගේ හිත ඇතුලේ ඒ ගැටලුවට අදාළ රූප මවා ගත්තා. උදාහරණයක් විදියට එයා ගුරුත්වාකර්ෂණය ගැන හිතද්දි ඒක වතුර බට සහ පොම්ප විදියට මවා ගත්තා. ඔයාත් අලුත් දෙයක් ඉගෙන ගන්නකොට ඒක සරල රූපයකට හරවලා හිතින් දකින්න. එතකොට ඔයාගේ මොළයට ඒක මතක තියාගන්න එක හරිම ලීසි. ගොඩක් අය කරන්න පොත් කියවන එක විතරයි. හැබැයි ඒකෙන් විතරක් දක්ෂයෙක් වෙන්න බෑ. ඔයා ඇත්තටම ඊදී කරනවා කියලා හිතින් මවා ගන්න ඕනේ. මේකට කියන්නේ ඇක්ටිව් රීකෝල් කියලා. මේරි සොමවිල් කියන ප්‍රසිද්ධ ගණිතඥවරිය රැට ලාම්පු නිවා දැමූ පසු තමන්ගේ හිතින් ගණිත ගැටලු විසඳුවා. ලෝක ප්‍රසිද්ධ චෙස් ක්‍රීඩිකා ජූඩිත් පොල්ගා S2 වහගෙන බෝඩ් එක දෙස බලන්නේ නැතුව චෙස් ක්‍රීඩා කරන්න පුහුණු වුණා. මේ මානසික පෙරහුරුව ඔයාගේ මතකයේ ඉතාම ශක්තිමත් කරනවා. ඉක්මනට ඉගෙන ගන්න නම් ඔයාට ඉක්මන් ෆීඩ්බැක් එකක් ඕනේ. ඔයා කරන වැරදි එවලීම හදාගන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න. මුල් දවස් කිහිපේදී පරිපූර්ණ වෙන්න උත්සාහ කරන්න එපා. වැඩියෙන් පුහුණු වෙන්න විතරක් අවධානය දෙන්න. එක දිගට පැය ගණන් ඉගෙන ගන්නවා වෙනුවට විනාඩි 20ක කෙටි කාලවල් කිහිපයකට ඔයාගේ පුහුණුව බෙදා ගන්න. දවස් 30ක් ඇතුළත මේ විදියට කැපවීමෙන් වැඩ කළොත් ඔයාටත් පුළුවන් ඕනෑම අමාරු දෙයක් සාර්ථකව ජය ගන්න. ඉතින් ඔයා අද ඉඳන් ඉගෙන ගන්න පටන් ගන්න යන අලුත් දක්ෂතාවය මොකක්ද? ඒක පහලින් කමෙන්ට් කරන්න. මේ විජුවලයිසේෂන් ටෙක්නික් පාවිච්චි කරලා ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න අතම පටන් ගන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න, ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. මේ වගේම තවත් වටිනා දේවල් දැනගන්න අපේ channel එක අතම subscribe කරන්න. ජය වේවා!